හැබැයි ඕන ළමයෙකුට මේ වැඩ හරියට කරගන්න පුළුවන් මට්ටමට ෆෝකසින් හදා ගන්න පුළුවන් තමන් එකට හරියට උත්සාහ කරනවා නම්. හැබැයි ෆිල්ම් එක බලලා ඉවරලා යනකොට ෆිල්ම් එක එතන තියලා එන්නවා. ඒකේ ඉන්නේ උන් වගේ ඇවිදින්නයි, ඒකේ ඉන්නේ උන් වගේ හිතන්නයි, ඒකේ ඉන්නේ උන් වගේ නිකන් එක එක ඒවා මවන්නයි, ඒව කරන්න යන්න එපා. හැංගි වෙඩි තියන්න. එහෙම එපා. කාලයක් තිස්සේ අල්ලගෙන ඕක හිටියොත් මිසක් ජිම් යනවා වගේ තමයි ජිම් ගිහලා ඇඟ හදන උන් ඉන්නේ. හදියක් දෙකක් ජිම් ගිහලා කාගේවත් ඇඟ හැදුන්නේ නැහනේ. මාස ගණන් අකණ්ඩ වේග කරන්න පුළුවන් නේ. එහෙමත් එකෙකුට නේ. උන්ගේ ඇඟ හැදුණානේ කොහොමද? ඒ ඩිසිප්ලින් එකයි ඕනේ. මේකත් ඒ වගේ දෙයක්. අනිත් පැත්තට විනාඩි 20ක් වැඩ කරන්න බැරි කමකුත් නැහැ. ඒකත් කරන්නත් පුළුවන්. විනාඩි 5ක් රිවයිස් කරද්දී අපි ඉගෙන ගත්ත එක හරියට පුළුවන් වුණා කියන එකත් ෂුවර් වෙනවා. ඊට පස්සේ ඉතින් අපි විනාඩි 5ක පොඩි බ්‍රේක් එකකුත් හම්බ වෙනවා. අර වැඩේ ඩල් නැතුව කරන් යන්න බලයි. පොඩි බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයෙ අලුත් එනර්ජි එකකින් වැඩ කරද්දී මේ සිහිය එක තැනක නැහෙනේ. කියන්නේ ෆෝකසින් අවුට් යනවනේ. වැඩක් කරන්න කියලා ගන්නවා. විනාඩි 5ක් විතර පාඩම් කරලා බලද්දී මේ ලෝකෙ නෙවෙයි වෙන ලෝකෙක ඉන්නේ මේ. ආයේ එනවා ආයේ වෙන මොකක් හරි කල්පනා කරනවා. එහෙම නැත්නම් වෙන කොහේ හරි වැඩකට යනවා ෆෝන් එක ඔබන්න කරනවා. මේ ෆෝකසින් මාර අඩුයිනේ. කොහොමද අනිත් ළමයි වගේ ෆෝකසින් මම හදාගන්නේ? ෆෝකසින් හදාගන්න මොනවද කන්න හොඳ? ඒ වගේ. මෙහෙමයි. ෆෝකසින් කියන්නේ එහෙම උපතින් එන එකට වඩා ජීවත් වෙලා ඉන්න කාල සීමාව තුළ පුරුදු වෙලා අපි හදාගන්න දෙයක්. නිකන් අර ඇවිදිනවා වගේ එකක්. දැන් අපි කාටවත් උපදිනකොට ඇවිදින්න බෑනේ. ටික ඇවිදලා දැන් හොඳට ඇවිදින්න පුළුවන්. ඒක ඇවිදීම ප්‍රගුණ කිරීම මත කියන්නේ කාලයක් තිස්සේ ඇවිදින්න තමයි ඇවිදින්න පුළුවන් වෙලා තියෙන්නේ. පොඩි කාලේ මේක හරියන්නේ නැහැ ඇවිදින එකෙන් වැටෙනවා කියලා ඇවිදින එක නතර කරලා දැම්මම නම් එහෙම දැන් ඇවිදින්න පටන් ගත්තී හැම එකම වැටෙනවනේ. කවුරු හරි ඉන්නවා ඇවිදින්න පටන් ගන්න වැටෙනවා. ඒක වැටෙනවනේ. ආයෙ පාරන්න ගිහනවා ආයෙ වැටෙනවා. ඌ තීරණය කරනවා මේක හරියන්නේ නැහැ ඇවිදින්න පටන් ගත්තාම වැටෙනවා මං ඇවිදින්නේ නැහැ. ඇයි හේතුව? ඇවිදින්න ගියොත් වැටෙනවා. මොකද්ද උට වෙන්නේ? උට කවදාවත් ඇවිදින්න වෙන්නේ නැහැ. ෆෝකසිනුත් ඒ වගේ. බයිසිකල් පදිනවත් ඒ වගේ. පීනන එකත් ඒ වගේ. උපතින් ඒක ගිෆ්ටඩ් විදිහට අපි අරන් එන්නේ නැහැ. ඇවිදීමේ තරඟ වලට යන්න පුළුවන් මට්ටමට ඥානමය වශයෙන් ඒකේ යම් හැකියාවක් තියෙන උන් ඇති. ඒ බොහොම අතලොස්සක්. ඒක අපිට කන්ට්‍රෝල් කරන්න බෑනේ. අපිට පාලනය කරන්න බැරි දේවල් ඉදලා වැඩක් නැහැ නේ. හැබැයි ඕන ළමයෙකුට මේ වැඩ හරියට කරගන්න පුළුවන් මට්ටමට ෆෝකසින් හදා ගන්න පුළුවන්. තමන් ඒකට හරියට උත්සාහ කරනවා නම්. ඒක කරන්න විදිහක් කියලා මහ ලොකු දෙයක් නැහැ. ඔයා මොන දෙයක් අහන් හිටියත් මොන දෙයක් කරත් මොන දෙයක් ලිව්වත් ඔළුව ඒ වැඩේට විතරක් වෙන් කරන්න. සරලව බත් කනවා කියලා හිතන්නකෝ. ඒ මට්ටමට යන්න ඕනේ නැහැ. නමුත් පුළුවන් නම් බත් කනකොට ඒ වැඩේ විතරක් ෆෝකස් කරලා කරන්න. ඒක සමහරක් වෙලාවට ටූ මච් වගේ හිතෙන්න පුළුවන්. එහෙම නම් ඕනේ නැහැ. නමුත් පාඩමක් ඉගෙන ගන්නකොට නෝට් එකක් ලියනකොට වෙන ලෝකයක් නැහැ. නෝට් එකේ ලියන වචනයක් ගානේ සිහිය තිය හිත ලියන්න. ඒ වගේ මුළු දේම එක වැඩක් විතරයි. වරකට එක වැඩක් විදියට. ඔක සාමාන්‍යයෙන් මාස 3ක් විතර යන්න ඕන. ඒක ඇඟට එන්න නැත්තම් අපි හිතනවා අමාරුවෙන් හිතලා පටන් ගත්තොත් විනාඩි 5ක් ඇද්ද වෙන කෙහෙම්මලක් ඔලුවට ඇවිල්ලා. අර ඇවිදින්න ගියාම වැටෙනවා වගේම දෙයක්. ඒත් එහෙම ඔලුවට එනවා කියලා මේක තමල ගහලා නිකන් හිටියොත් කවදාවත් ඇවිදින්න වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ෆෝකසින් තියාගන්න වෙන්නේ නැහැ. ඔලුවට එන සැරේට ආයෙ අයින් කර කොහොම හරි ඔලුව ඒ ට්‍රැක් එකට අරගෙන වැඩේ ඇදගෙන යන්න ඕන. ඒ විදිහට තමන් කරන හැම දෙයකදීම වරකට එක බැගින් දේවල් කරන්න පුරුදු වෙලා පුළුවන් තරම්. හැම දෙයකටම ඉතින් ඔක කන බොන ඔක්කොටම ඇප්ලයි කරන්න ඕනේ නැහැ. පුළුවන් නම් මරු. ඒ වෙලාවේ ඔයා කෙමිස්ට්‍රි නම් බලන්නේ ෆිල්ම් වල බලපුවා හෙට කරන්න ඉන්නේවා රැට කන ඒවා කවුරු හරි එකෙක් මගදී බැනපු හැටි ඒ වගේ ඒව නෑ ඔළුව වැඩ කරන්නේ නෑ. ඒක විතරයි. ෆිල්ම් එකක් බලනවා නම් පාඩම් කරපුවා හෙට උදේ පේපර් එකක් මොකුත් නෑ. ෆිල්ම් එක බලන්න නෑ ආවේ. ෆිල්ම් එක බලන්න බැහැලා වෙන මොකුත් නැත. ඒව නම් ඉතින් මං කියන්න ඕනේ ඒක කරනවා. ඒ විදිහට ඉගෙන ගන්න නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ෆිල්ම් එක බලලා ඉවරලා යනකොට ෆිල්ම් එක එතන තියලා එන්නවා. ඒකේ ඉන්නේ උන් වගේ ඇවිදින්නයි, ඒකේ ඉන්නේ උන් වගේ හිතන්නයි, ඒකේ ඉන්නේ උන් වගේ නිකන් එක එක ඒවා මවන්නයි, ඒව කරන්න යන්න එපා. හැංගි වෙඩි තියන්න. එහෙම එපා. ඒ වෙලාවේ වැඩේ කරා උපරිමයට බැහැලා කරා ඒක නතර කරාම ඊළඟ වැඩේ ආයෙ වෙන ලෝකයක් නැහැ. ඒ වගේ කෑල්ලෙන් කෑල්ලට හරියට තමන්ගේ අර ඒ ෆෝකසින් එක ඩෙඩිකේට් කරලා ඒක වෙනම වෙන් කරලා ඒකට ෆෝකස් කරන්න. එතකොට එකපාර පුළුවන් වෙන්නේ නැහැ. ඇවිද්ද වගේ තමයි ඕගොල්ලෝ හැමෝටම ඇවිදින්න හරියට පුළුවන් වෙනවා. අවුරුද්දක් විතර කියන්නේ. සාමාන්‍යයෙන් මාස 12ක් තමයි යන්තම් අර බකල් ගහ මොනවා හරි අල්ලගෙන හරි ඇවිදින්න පටන් ගන්න. අවුරුදු දෙකක් වෙදි තමයි හරියමං අවුරුදු එකමාරක්වත් වෙදි තමයි හරියමං විදිහට ඇවිදින්න පටන් ගන්න. ඒතර දුවන්න කරන්න වගේම හොඳ ඇවිදිල්ලක් එන්නේ අවුරුදු දෙකක් විතර යාද. ඔගොල්ලෝ අවුරුද්දක් තිස්සේ ඕක ප්‍රැක්ටිස් කරලා අවුරුද්දකින් පස්සේ පුළුවන් කරගත්තනේ කොහොමද? ඕක ප්‍රැක්ටිස් කරනද මාසයක් විතර ප්‍රැක්ටිස් කරලා නිකන් හිටියන් ඉතින් කවදාවත් ඇවිදින්න බෑනේ. මේකත් ඒ වගේ. ටික මේක වෙලාව යන ප්‍රොසෙස් එකක්. ඒකට ඩිසිප්ලින් නැතුව කරන්න බෑ. කාලයක් තිස්සේ අල්ලගෙන ඕක හිටියොත් මිසක් ජිම් යනවා වගේ තමයි ජිම් ගිහලා ඇඟ හදන උන් ඉන්නේ. හදියක් දෙකක් ජිම් ගිහලා කාගේවත් ඇඟ හැදුන්නේ නැහනේ. මාස ගණන් අකණ්ඩ වේග කරන්න පුළුවන් නේ. එහෙමත් එකෙකුට නේ. උන්ගේ ඇඟ හැදුණානේ කොහොම හරි. ඒ ඩිසිප්ලින් එකයි ඕනේ. මේකත් ඒ වගේ දෙයක්. කාලයක් තිස්සේ ටික ඒ විදිහට කරන්න ෆෝකසින් හැදලා තියෙයි. හැදෙනකන් මෙන්න මේ වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. පොමෝදෝරෝ ටෙක්නික් කියලා ටෙක්නික් එකක් තියෙනවා. මේක හරි ජනප්‍රිය ක්‍රමයක් ලෝකේ. ඒකන ඔයාලට මෙහෙම කියන්නේ මේකම නෙවෙයි නම් මේක පොඩ්ඩක් මොඩිෆයි කරලා මේ කියන්න. මුත ආසන්නව මේක තමයි කතාව මේ විදිහට කරන්න.
පාඩම් කරනවා කියනකොට පැය දෙකක්. ඔයා මේක පැය දෙකක් පාඩම් කරනවා කියලා ගන්න නැතුව ඔයා හිතනවා මම පැය භාගේ ඒවා විදිහටයි මේක පාඩම් කරන්න. ඒක පැය දෙක ඔයා පැය භාගේ 4ක් විතර කඩාගෙන කරන්නයි යන්නේ. ඒතර ඔයාට පැය දෙකක් පාඩම් කරන්න යනවා කියලා හිතෙන්නේ නැහැ. ඔයාට හිතෙන්නේ පැය භාගයක් පාඩම් කරන්න යනවා කියලා. ඒක හිතට පොඩ්ඩක් පොඩි වෙලාවක් වගේ පැය භාගයක් පාඩම් කරන්න අවුලක් නැහැ නේ සේප්නේ. ඒ පැය භාගෙත් ඔයා පාඩම් කරන්නේ මෙහෙමයි. ඒ පැය භාගෙන් විනාඩි 20ක් ඔයා ඇත්තටම පාඩම් කරනවා. විනාඩි 5ක් ඔයා පාඩම් කරපු එක නැවත රිවයිස් කරනවා. නැවත රිවයිස් කරනවා කියන්නේ හොඳම දේ තමයි තව කාටට කියලා දෙනවා කියලා හිතාගෙන කියනවා. අර මං ඔය නිතර කරන වැඩක් තියෙන පන්තියේදී නිදාගෙන ඉන්නේකට හැරෙනවා කියලා අපි මේ දක්වා කතා කරපු ටික උට කියලා දෙන්නේ. ඕගොල්ලෝ දන්නේ නැති වුණාට මං සාමාන්‍ය විනාඩි 15ක් වුණා තමයි මේ වගේ වැඩක් කරන්නේ. ඒ කියන්නේ ඒක විනාඩි 15ම කියලා හැමදාම කරන්න බෑ. නමුත් අර මගේ ඔළුවේ තියෙන්නේ විනාඩි 15කට 20කට සැරයක් ඒ දේ කරන්න ඕන කියලා. ඒක හෝ මොකක් හරි විදිහකට රිවයිස් කරන්න ඕන නැත්නම් ඔළුව යනවා එහෙම. ඒක මම මේ වැඩේ පන්තියේදී කරනවා කියන ඔයාලා පාඩම් කරද්දී උනත් විනාඩි 20කට දාලා දේවල් ටිකක් බැලුවා. විනාඩි 5ක් කරගෙන ඒ විනාඩි 20 අපි ඉගෙන ගත්ත ටික පාඩම් කරපු ටික තව එකෙකුට කියලා දෙනවා කියලා හිතාන කරා. ඒකට ආඩ බොරු කරන්න බෑනේ. සමහරක් වෙලාවට අපි බොරුවට වැඩේ කරන්න ඕනකමට ටට්ටක් ගාලා උඩින් කියවගෙන යනවා. මේ විනාඩි 5 නිකන් ඉන්න වෙන්නේ. ඒ කියන්නේ හරියන්නේ නැහැ. ආයේ ඒ ටික මුලින් ඉඳන් කරනවා. මොකද තව එකෙකුට කියලා දෙන්න පුළුවන් වෙන මට්ටමට එනකන් වැඩේ කරන්න ඕන. එහෙම නැත්නම් ඔයාට ඒක ඇත්තටම පුළුවන් වෙලා නැහැ. නිකන් බොරුවට කියවලා විතරයි ඒකේ තේරුමක් නැහැ. විනාඩි 20ක් පාඩම් කරා ෆෝකසින් උඩරිම තියාගෙන විනාඩි 20ක් පුළුවන් නේ ෂේප් එකේ. විනාඩි 5ක ඉගෙන ගත්ත ටික තව එක්කෙකුට කියලා දෙනවා කියලා හිතින් හිතුවා. හො කටින් කිව්වා. නැත්නම් කොලේක ලිව්වා මොකක් හරි. ඊළඟ විනාඩි 5 ඔයාට පොඩ්ඩක් පොඩි බ්‍රේක් එකක්. බ්‍රේක් එකක් කියන්නේ මේ Facebook යන්න එහෙම නෙවෙයි ඈ. ඔයාට කිව්වොත් එහෙම ආයෙ ඉන්නේ නැහනේ. Facebook වල ඇල්ගොරිතම් හදලා තියෙන මිනිස්සු. ඒ කියන්නේ Facebook වල සම්පූර්ණ concept එක යන්නේ මිනිස්සෙක් Facebook බලන්න යන්නේ විනාඩි 5කට කියලා. එන්නේ පැය දෙක තුනකින් තමයි. ඒක තමයි යාළගේ යාළගේ ඇල්ගොරිතම් හදන්න යාළා බිලියන ගණන් වියදම් කරන්නේ ඕකට. ඒවත් එක්ක හැප්පෙන්න ඕගලන්ට අපිට බෑ. ඉතින් හොඳම දේ එහෙම යන්නේ නැතුව විනාඩි 5ක පොඩි බ්‍රේක් එකකට පොඩ්ඩක් දුර බලාගෙන ඉඳලා වතුර ටිකක් බීලා ඒ වගේ අර එතන ගන්න පොඩි අර වැඩේට ඕන එනර්ජි එක ගන්න යෝග කරන්න. ඕකද අපේ ෆෝකසින් ලෙවල් මාරු විදිහට අප් වෙනවා. ඒකයි. ඒතර මේ ඒකටත් මම කරපු පරණ YouTube වීඩියෝස් තියෙනවා. මම ඒවත් දාන්නම් එහෙම පාඩම් කරන්න හොඳ ක්‍රම කියලා. ඊට පස්සේ ඊළඟ පැය භාගෙ ඒ විනාඩි 5න් පස්සේ නැවතත් ඊළඟ පැය භාගෙ ආයෙත් වෙනවා. ඒකත් අර විදිහටම තමයි කඩාගෙන යන්නේ. ඒතකොට ඒකේ තියෙන හොඳේ තමයි අපිට වැඩ කරන්න එපා වෙන්නෙත් නැහැ. පැය භාගයක් වැඩ කරන්න හිත හදාගන්න තියෙන අවුලකුත් නැහැ. අනිත් පැත්තට විනාඩි 20ක් වැඩ කරන්න බැරි කමකුත් නැහැ. ඒකත් කරන්නත් පුළුවන්. විනාඩි 5ක් රිවයිස් කරද්දී අපි ඉගෙන ගත්ත එක හරියට පුළුවන් වුණා කියන එකත් ෂුවර් වෙනවා. ඊට පස්සේ ඉතින් අපි විනාඩි 5ක පොඩි බ්‍රේක් එකකුත් හම්බ වෙනවා. අර වැඩේ ඩල් නැතුව කරන් යන්න බලයි. පොඩි බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයෙ අලුත් එනර්ජි එකකින් වැඩේ පටන් ගන්න. නැත්තම් අර පාඩම් කරන්න පටන් අරගෙන ටිකක් මේම යනකොට ඉතින් අපේ අර කාර්යක්ෂමතාව අඩු වෙගෙන එනවා. අපි කරන්නේ විනාඩි පැය භාගයක්දී ආයෙ පොඩි බ්‍රේක් එකක් එක්ක උඩරෙද්දී ආයෙ මේ වගේ වක්‍රක යන්නේ. කලින් ගියපු විදිහට අපේ අර කාර්යක්ෂමතාවය ඩල් වෙන්නේ නැහැ. ආයෙ තව පැය භාගයක් විතර ගියාම ආයෙ අපි පොඩි බ්‍රේක් එකක් අරගෙන ආයෙමත් උඩට ගන්නවා අපේ එනර්ජි ලෙවල් එක ආයෙ එහෙම යනවා. එතකොට අර පැය ගාණක් පාඩම් කරත් දැන් මේක හොඳ අර අවධානයකින් තියෙනවා. එහෙම නැතුව එක පෙළට ඔහේ පැය ගාණ පාඩම් කරා නම් මේ වගේ අවධානයකින් තමයි නතර වෙන්නේ. ඔන්න ඕම එකක් තමයි මේ කතන්දරය ඇතුලේ තියෙන්නේ. ඔක පොමොදෝරෝ ටෙක්නික් කියලා තියෙන එකක්. ඒක පාවිච්චි කරන්න පුළුවන් ඕගලන්ට. ඒක පාවිච්චි කරලා වැටි කරගෙන යන්න පුළුවන්.